හයි කොහොමද ඔයාට? මේ වීඩියෝ එක ඔයාට ලැබුණා නම් ඔයා විශ්වාස කරන්න ආදරණීය විශ්වයේ ආශිර්වාදය ඔයාට හැම මොහොතකම ලැබෙනවා. මොකද ඔයාට අවශ්‍යම වෙලාවේ තමයි මේ පණිවිඩය ඔයාට මේ විදියට ලැබෙන්නේ. ජීවිතේ සමහර කාලවල තියෙනවා කරදර පිට කරදර එන, ප්‍රශ්න පිට ප්‍රශ්න එන. ඔයත් මේ ගෙවන්නේ එහෙම කාලයක්. මේ දවස්වල ඔයාට හිත රිදීම් වැඩි. ඔයාගේ මනසට දැනෙන පීඩනය වැඩි. ඔයාට ජීවිතේ එපා වෙන තරමට, ජීවිතේ දැන් නැති කියලා හිතෙන තරමට ඔයාගේ හිත, ඔයාගේ මනස ඔයාව අවුල් කරන මේ කාලේ ඔයා මොනවද කරන්න ඕනේ කියලාවත් සමහර වෙලාවට ඔයාට හිතා ගන්න බෑ. ඔයාට ඒ ගැන උපදෙස් ගන්න කෙනෙක් නැහැ. ඔයාගේ හිතේ තියෙන දේවල් කියන්න, ඒ දේවල් අහන්න ඔයා ළඟින් කෙනෙක් නැහැ. එහෙම හිටියත් ඒ අයට ඔයාගේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්නත් බෑ. ඉතින් එහෙමනම් ඔයා මොනවද කරන්න ඕනේ? වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඔයාගේ ජීවිතයට මේ වෙලාවේ අවශ්‍යම කරන පණිවිඩයක් තමයි මේ විදියට ඔයාට දැන් ලැබෙන්නේ. ඔයා මේ ගෙවෙන්නේ ඔයාගේ ජීවිතයේ අමාරුම කාලයක්. කිසිම දෙයකින් හිතට සතුටක් නැතිව මානසික පීඩනයෙන් ඔයා මේ ගෙවන කාලය තව තවත් ඔයාට අමාරුයි. ඔයා මේ දේවල් හරියට නොකළොත්. ඔයා මේ කාලෙදී ඔයාට දැනෙන මානසික පීඩනයෙන් නිදහස් වෙන්න නම්, ඔයාට සැනසීමෙන් ජීවත් වෙන්න නම්, ඔයා කරන්න ඕන දේවල් සහ නොකරන්න ඕන දේවල් ගැන තමයි විශ්වය මේ විදියට ඔයාව දැනුවත් කරන්නේ. ඔයාට මේ කාලයේ සතුටින් ගෙවන්න හරි අපහසුයි. ඔයා මොනතරම් සතුටින් ඉන්න හැදුවත් මොකක්ම හරි දෙයකින් ඔයාගේ මනසට ආයෙමත් පීඩනයක් ඇති වෙනවා. මේ කාලය ඔයා අමාරුවෙන් හරි ගෙවන්න ඕනේ. මොකද මේ තමයි ඔයාගේ අකුසල් ගෙවෙන කාලය. ඒ නිසාම ඔයා ඒ ගැන හිතලා සතුටු වෙන්න. ඔයාට එන හැම කරදරයක්ම, හැම ප්‍රශ්නයක්ම ඔයාගේ ජීවිතයට ඔයා සතුටින් බාර ගන්න. මොකද ඔයා විශ්වාස කරන්න ඔයාගේ මේ අකුසල් ගෙවෙද්දී ඔයාට මේ කරදර කාලය ඉවර වෙලා ඉක්මනින්ම ඔයා හොයන සතුට ඔයාට අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඔයාගේ හිතට මේ දවස්වල ප්‍රශ්න වැඩි, හිත රිදීම් වැඩි. ඉතින් කරදරකාරී මේ කාලේ ඔයා නොකරන්න ඕන දේවල් මොනවද? පළවෙනිම දේ තමයි ඔයා ඔයාගේ තරහ පිට කරන්න එපා. ඔයා ඔයාගේ තරහ පාලනය කරගන්න. ඔයා පොඩි දෙයකට තරහ ගන්න කෙනෙක්. හේතුවක් නැතිව අනිත් අයගේ හිත රිද්දන කෙනෙක් නේද? ඒ වගේම ආත්මාර්ථකාමීව තමන්ගේ සතුට වෙනුවෙන් අනිත් අයව රිද්දන්න පුළුවන් කෙනෙක්. සමහර වෙලාවට ඔයා ඔයාගේ තරහ පිට කරන්නෙත් ඔයාගේ ආදරණීයන්ගෙන්. ඒ අය ඔයාට ගොඩාක් ආදරය කරන අය වෙන්න පුළුවන්. ඔයාගේ ඉක්මන් තරහ නිසා ඒ අයගේ හිත රිද්දන්න එපා. ඔයා මේ කාලෙදී ඔයාගේ තරහ පාලනය කරගෙන ගොඩාක් ඉවසීමෙන් ජීවත් වෙන්න ඕනේ. ඔයා කොහොමද ඔයාගේ තරහ පාලනය කරගන්නේ? සමහර විට ඔයාම දන්නවා, ඔයාටම තේරෙනවා ඔයා තරහ ගන්නේ හේතුවක් නැතිව බව. සමහර විට ඔයාගේ මනසට ප්‍රශ්න වැඩි වෙද්දී, ඔයාගේ මනසට දැනෙන පීඩනය වැඩි වෙද්දී ඒ ප්‍රශ්න විසඳ ගන්න ඔයා කරන දේ තමයි තරහ ගන්න එක. සමහර විට ඔයා ඔයත් එක්කම තරහ ගන්න එක. ඔයා දන්නේම නැතිව ඔයාගේ හිතේ තියෙන පීඩනය අනිත් අයගේ පිටින් යවන එක තමයි ගොඩක් වෙලාවට ඔයා කරන්නේ. ඔයාම හිතන්න, ඔයාගේ මනසට දැනෙන පීඩනය නැති කරගන්න ඔයා ඔයාගේ තරහ තව කෙනෙක්ගෙන් පිරිමහ ගන්න එක සාධාරණයිද? සමහර විට එහෙම තරහ අරගෙන තව කෙනෙක්ගේ හිත රිද්දුවම ඔයාට ඒ වෙලාවට ඔයාගේ මනසට පොඩි සැහැල්ලුවක් දැනෙනවා ඇති. පොඩි සතුටක් දැනෙනවා ඇති. ඒ ටික වෙලාවක් යද්දී ඔයාටම තේරෙනවා ඔයා කරපු දේ වැරදි කියලා. ඔයාගේ සතුට වෙනුවෙන් තව කෙනෙක් ඔයා නිසා හිත රිද්ද ගන්නවා නම් ඒ දේ ඊට පස්සේ වෙන්න දෙන්න එපා. ඔයා තරහ ගන්න හැම වෙලාවකම ඔයාගේ ජීවිතයට අකුසල් ගොඩාක් නැවත නැවත එකතු වෙන බව ඔයා අමතක කරන්න එපා. කොච්චර සතුටින් ඉන්න හැදුවත් මොනම හරි හේතුවකින් ඔයාගේ හිත රිදෙනවා නම් ඔයා ඒ වෙනුවෙන් තව කෙනෙක්ව රිද්දන්න එපා. තරහ අරගෙන ඔයාගේ ළඟින් ඉන්න ඒ අයවත් ඈත් කරගන්න එපා.
ඉතින් ඒ නිසා හොඳම දේ තමයි ප්‍රශ්න කරදර වැඩි කාලයේ ඔයා තරහ නොගෙන ඉවසීමෙන් මේ ප්‍රශ්න විසඳන්න කාලයට ඉඩ දෙන එක. අනිත් වැදගත්ම දේ තමයි ඔයාව බාහිර අයත් එක්ක සංසන්දනය කරන්න එපා. සමහර වෙලාවට ඔයා දකින්න දේ නෙවෙයි ඇත්ත. ඔයා හිතන දේ නෙවෙයි ඇත්ත. ඔයා තව කෙනෙක්ගේ ජීවිතයක් දැකලා ඔයාටත් එහෙම ඉන්න තිබුණා නම් කියලා හිතනවා. ඒත් ඇත්තටම ඔයා දකින එයාගේ ජීවිතය ඇතුලේ ඔයා නොදකින ලොකු කටුක ජීවිතයක් තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා තව කෙනෙක් වෙන්න හදනවා නම් ඔයා මේ වෙනකොටත් ඔයාව පහත් කරගෙන ඉවරයි. මොකද ඔයා ඔයාට වටිනාකමක් දෙන්නේ නැහැ. ඔයාට ඕනේ වෙන කෙනෙක් වගේ වෙන්න. හැබැයි ඔයා හිතන්න ඕනේ ඔයා වෙලා ඔයාගේ ජීවිතයට වටිනාකමක් දෙන්න. ඔයා උත්සාහ කරන්න ඕනේ වෙන කාටත් වඩා ඔයාගේ ජීවිතේ සුවිශේෂී කරගන්න. මේ ලෝකේ මොනතරම් මිනිස්සු හිටියත් ඔයා වගේ ඉන්න එක්කෙනයි. ඉතින් ඒ නිසා ඔයා ඔයාට වටිනාකමක් දෙන්න. ඔයා වෙන්න. තව කෙනෙක් කරන දේවල් දිහා බලලා ඔයත් ඒ දේම කරන්න උත්සාහ කරන්න එපා. තව කෙනෙක්ට ලැබෙන දේවල් දැකලා ඔයාටත් ඒ දේවල්ම ඕනේ කියලා හිතන්න එපා. මොකද ඔයාට අවශ්‍ය දේ හොඳම වෙලාවට ඔයාට ලැබෙනවා. ඔයා මොනතරම් වෙන කෙනෙක් වගේ වෙන්න හැදුවත් මේ සබාදහම ඔයාට ආදරේ. හැම දෙයකටම කලින් ඔයා ඔයාට ආදරේ කරන්න. ඔයා විශ්වයෙන් මොනතරම් දේවල් ඉල්ලුවත් ඒ දේවල් ඔයාට නොලැබෙන්නත් හේතුව තමයි ඔයාගේ වටිනාකම ඔයා දන්නේ නැහැ. හැම වෙලාවෙම හිතන්න ඔයා සුවිශේෂී කෙනෙක්. ඔයා මේ ආදරණීය විශ්වයේ විසින් නිර්මාණය කරපු මේ සබාදහමට අවශ්‍ය කෙනෙක්. ඔයා ඔයාවම අවතක්සේරු කරගන්න එපා. ඔයා ඔයාට වටිනාකමක් දෙන්න. ඔයාගේ මේ කාලේ ප්‍රශ්න කරදර වැඩි නිසා ඒ දේවල් නිසා ඔයා මේ ජීවිතය ගැන ඍණාත්මක විදියට දකින්න එපා. ඔයාට දුකක් දැනෙන හැම වෙලාවකම ඔයා විශ්වයට මේ විදියට කියන්න. මට සතුටින් ජීවත් වෙන්න අලුත් බලාපොරොත්තුවක් ලැබුණට විශ්වයට ස්තුතියි. මම සතුටින්. මට සතුටින් ජීවත් වෙන්න හේතු ලැබුණට විශ්වයට ස්තුතියි. මම ධනාත්මකයි. මට මේ සබාදහමේ ආශිර්වාදය ලැබෙනවා. මගේ ජීවිතයේ අකුසල් ගෙවිලා මගේ ජීවිතයට සැනසීම උදා කර දුන් සතුට උදා කර දුන් ආදරණීය විශ්වයට ස්තුතියි. කොච්චර අමාරු කාලයක් වුණත් හිතින් කඩා වැටෙන්නේ නැතිව ඒ අමාරු කාලෙත් මේ විදියට විශ්වයට ස්තුතිවන්ත වෙන්න පුළුවන් නම් ඔයාට තියෙන හැම කරදරයක්ම ඉක්මනින්ම විසඳෙවි. එහෙමනම් මේ වගේ විශ්ව පණිවිඩයක් එක්ක ආයෙත් හමු වෙන්න channel එක subscribe කරලා තියාගන්න. ගිහින් එන්නම් සතුටින් පරිස්සමින් ඉන්න.